සත්ව කිරි නැතුව 100% වෙජිටේරියන් කිරි එකක් බමුදද. ඉතින් මේක වියදම් අඩුවෙන් හදාගන්න පුළුවන් ඉතාමත්ම පෝෂ්‍යදායක රසම රස කිරි එකක්. ඉතින් දැන් රස්නේ කාලේ ඉදිරියට එන්නේ. ඔයාලට මේක තිබහ නිවෙන්න හදාගෙන බොන්න පුළුවන් නැති වෙනකම්. ඉතින් එල කිරි, පිටි කිරි ගොඩාක් ගණන් ඒ වගේම තමයි ඒවා බොන්න කැමති නැති අයත් ඉන්නවා. අපි සොයා සෙන්ටර් එකට ගිහිලා සොයා කිරි බොනවා, සොයා අයිස් කනවා. ඉතින් ඔන්න සොයා කිරි එක ගෙදර සොයා සෙන්ටර් එකකටත් වඩා රසට හදාගන්න ඉතියි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට මේක හදාගෙන ෆ්‍රිජ් එකේ දාලා ටික ටික බොන්නත් පුළුවන්. ටිකක් වැඩිපුර හදාගත්තොත් එහෙම. ඉතින් ඔන්න සොයාට කියන්නේ ගොඩාක් ගණන් දෙයක් නෙමෙයි. ඉතින් අඩු මුදලට සොයාට ටිකක් අරගෙන ඇවිල්ලා රසම රස කිරි එකක් හදාගන්න පුළුවන්. මේක ඔයාලට වැනිලා රසට, චොකලට් රසට දෙවිදියටම හදාගන්න පුළුවන්. ඉතින් එන්න යන දැන් බලන්න හදන විදිය. මම අරන් ආපු සොයාට ටික තමයි මේ තියෙන ග්‍රෑම් 250ක් තියෙනවා. ඉතින් ගොඩාක් හදාගන්න පුළුවන් ලීටර 1.5කටත් වඩා හදාගන්න පුළුවන් සොයා කිරි ග්‍රෑම් 250කින්. ඉතින් සොයාට ටික හොඳට පෙඟෙන්න තියාගන්නනේ. සොයාට ටික මම සෝදගෙන ඇවිල්ලා මේ විදිහට තියාගන්නවා. ඉතින් මේ භාජනේ පොඩි වැඩි ඔයාලා ටිකක් ලොකු භාජනයකට දාලා තියාගන්න. මොකද ධාන්‍ය වර්ග පෙඟෙනකොට ලොකු වෙනවනේ, පිම්බෙනවනේ. ඉතින් මට එච්චර ගාණක් ගියේ නෑ ඒක. මම පස්සේ වෙනස් කළා ලොකු භාජනයකට. මේ සොයාට ටික පැය 12-13ක් වගේ පෙඟෙන තියාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ ඔන්න දැන් සොයාට ටික හොඳට පෙඟිලා තියෙන මගේ නම් පැය 15ක් විතර මම තිව්වා. ඊට පස්සේ මේකේ උඩ සිවියක් තියෙනවා. ඒක ඉවත් කරගන්න ඕනේ. ඒක ඉවත් කරගන්න පුළුවන් මේ විදිහට පොඩි කරලා හොඳට. අත තද කරලා පොඩි කරනකොට උඩ තියෙන සියුම් පොත්ත ගැලවිලා යනවා. මේ විදිහට. ඊට පස්සේ භාජනයකට හරි එහෙම නැත්නම් සිංක් එකකට හරි අල්ලලා ඒ ටික වතුර දදා අතින් පොඩි කර ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා සිංක් එකේ ස්ට්‍රේනර් එකක් නැත්නම් පෙරලා යන එකක් නැත්නම් භාජනයකට මේ වතුර ටික පෙරා ගන්න. මොකද නැත්නම් අස්සේ හිර වෙයි මේ පොත්තු. ඉතින් අතින් පොඩි කර මේක ඉවත් කරගන්න පුළුවන්. වතුර ටිකක් දානවා. ඊට පස්සේ ඒක අයින් කරගන්නවා. පොත්තු ටික ඉවත් වෙනවා වතුර දාලා පෙරනකොට. ඊට පස්සේ මම මේ විදිහට වන්න සොයාර ටිකේ උඩ සෙවිය ඔක්කොම අයින් කරගත්තා. ඊට පස්සේ මේක අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. සොයා ටික හොඳට පිටි වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම බ්ලෙන්ඩ් ජායකට දාගත්ත භාගයක්. දාලා ඉතින් මේකට ඔයාලා වතුර වෙන් කරගන්න. හරියටම ලීටර 1.5ක් වතුර යනවා. ඉතින් සොයා කිරි එක සම්පූර්ණයෙන්ම හදලා අවසන් වෙනකොට වතුර ලීටර 1.5ක් යනවා. වතුර ලීටර 1.5ක් මනලා අයින් කරගන්න. මම කියන්නේ සොයාට ග්‍රෑම් 250ට. ඔයාලා ටිකක් හදනවා නම් ඒ විදිහට අඩු කරලා අරගන්න. ඉතින් වතුර ලීටර 1.5ක් මම අයින් කරගෙන ඒකෙන් බ්ලෙන්ඩ් කරගන්න දාගත්තා. ඇට මට්ටමට විතර වගේ මේ වගේ. හොඳට බ්ලෙන්ඩ් වෙන මට්ටමට දාගන්න ඕනේ. ඉතින් නවත්ත විනාඩි 2-3ක් මේක බ්ලෙන්ඩ් කරගන්න. වතුර වැඩි කරලා දාගත්තොත් එහෙම බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ හරියට. මේ විදිහට හොඳ පේස්ට් එකක් වෙන බ්ලෙන්ඩ් කරගන්න නම් ඇට මට්ටමට වගේ දාගන්න ඕනේ. ඔයාලට ඇට මට්ටමට දාලා වතුර මදි වගේ නම් තව ටිකක් එකතු කරගත්තට කමක් නැහැ. ඒ එකතු කරගන්නත් ඕන අරගත්ත වතුර ලීටර 1.5ෙමයි. ඊට පස්සේ මම ඉතුරු ඇට ටිකක් දාලා මේ විදිහට බ්ලෙන්ඩ් කරගෙන ආවා. දැන් හරි ඔන්න සොයා ටික ඔක්කොම මම බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් ගත්ත වතුර ටිකේ ඉතුරු ටික තියෙනවා. මම ඒක මේ විදිහට දාගෙන හොඳට මේක දිය කරගන්නවා. ඉතින් වතුර ලීටර 1.5ට අඩුවෙන් ගන්න එපා. චුට්ටක් වැඩි වුණත් කමක් නැහැ. අඩුවෙන් ගත්තොත් එහෙම ඔයාලට බොන්න බෑ. මේක සොයාට වල තියෙන අර බොන්න බැරි අමුතු රස එනවා. ඊට පස්සේ මම මේක හොඳට කලම් කරගත්තා. දැන් ඉතින් ලිපේ තියාගෙන උණු කරගන්න ඕනේ. හොඳට උඩින් දුන් දාන සයිස් එක එනකන් උතුරගෙන එන සයිස් එක එනකන් උණු කරගන්න ඕනේ. නොනවත්ත ඇඳි ගා ගන්න ඕනේ. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. අඩිය අල්ලන්න බලයි කිරි එක. සාමාන්‍ය අඩු කරගන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියාගෙන හැඳි ගා මේක උණු කරගන්න ඕනේ. හැඳි ගන්න ඕනේ නිතරම. ඉතින් ඔයාලට පේන ඇති පේන හැදිලා. ඉතින් ඔයාලට පුළුවන් මේක හැන්දකින් හරි මේ වගේ පුංචි ස්ට්‍රේනර් එකක් තියෙනවා එකකින් හරි ඒ පෙන අයින් කරගන්න. කිරි ටික ගන්න එපා. උඩ පෙන ටික විතරක් අරගන්න හිමීට. මේ වගේ පෙරණ එකක් තිබුණොත් ලේසි. ඔන්න දැන් කිරි එක හොඳට උණු වෙලා. මේක ගොඩ වෙලා උතුරු ලිපේ තියන්න එපා. එතකොට කිරි එක උක්කු වෙනවා. ඒ වගේම කිරි එකේ පෝෂණයත් යනවා. අඩියත් අල්ලන්න බලයි. හොඳට උඩින් දුන් දාලා පොඩ්ඩක් බුබුලු දාලා හොඳ රස්නෙට උණු වුණාම ඇති. ලිපේ තියලා විනාඩි 8ක් විතර උණු කරගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ මම මේක ලිපෙන් අයින් කරගෙන නිවෙන්න තියාගත්තා. දැන් මේක පෙරා ගන්න ඕනේ. මොකද අපි බ්ලෙන්ඩ් කළාට ඒක පවුඩර් එකක් වෙනවා බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. කෑලි තියෙනවා. ඊට පස්සේ ඔන්න කිරි එක දැන් නිවිලා තියෙන්නේ. මේ බලන්නකෝ එළ කිරි වල වගේම යොදයක් තියෙනවා. මම ඒ යොදේ කොටස අයින් කරගත්තා නිකන් ඒක රබර් එක වගේ.
මම මේක මේ විදිහේ ලොකු ස්ට්‍රේනර් එකක් තිබිලා එකෙන් පෙරා ගන්න යන්නේ. ඔයාලට පුළුවන් මේක රෙදි කෑල්ලකින් උනත් කරගන්න. මස්ලින් වගේ තුනී කොටන් රෙදි කෑල්ලක් අරගෙන ඒකට දදා පෙරා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳට පෙරෙන මේ වගේ පෙරණ එකකින් පෙරා ගන්න. ගොඩාක් උකුයි මේක පෙරෙන්නේ නැහැ. ඉතින් හැන්දකින් මේ විදිහට තුනී කර කර පෙරා ගන්න පුළුවන්. මේ විදිහට ඉතින් මේ ඉතුරු වෙන රොඩු ගතිය පුළුවන් පිටි දාලා පොල් දාලා රොටි හදලා කන්න. මේකට පරිප්පු ටිකක් එකතු කරලා වඩේ වගේ බෙදලා කන්නත් පුළුවන්. ඒ වගේම තමයි පිටි ටිකක් එකතු කරලා පොල් එකතු කරලා පිට්ටු හදා ගන්නත් පුළුවන්. ඔන්න දැන් හරි කිරි ටික විතර මම අයින් කරගත්තා. ඉතින් දැන් මේක හොඳට උණු කරලානේ තියෙන්නේ. ආයෙ උණු කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේකට මම ලුණු එකතු කරගන්නවා. අනිවාර්යෙන් ලුණු චුට්ටක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට සීනි දාගන්නවා. ඔයාලට සීනි ඕන නැත්නම් නිකන් බොන්න ඕන නම් සීනි දාගන්න එපා. ඉතින් ඔයාලගේ එක රස අනුව දාගන්න. මම මේ සැරේ 4-5ක් විතර එකතු කරගත්තා. ඉතින් සෝයා සෙන්ටර් වල තියෙන සෝයා ඩ්‍රින්ක් එක ගොඩාක් පයි රසයි. ඒ වගේම තමයි එච්චර උකුත් නැහැ, දිය ගතියත් වැඩි. ඉතින් ඒක සුදු පාට නෙමෙයි, චොකලට් පාටයි චොකලට් පවුඩර් දාලා. දැන් හරි ඔන්න මම පදමට සීනි දාගත්තා. ඉස්සෙල්ලම මම චොකලට් එකක් හදලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේක පුළුවන් නැවත චොකලට් එකක් හදනවා නම් ලිපේ තියලා රත් කරලා අරගන්න. රත් කරලා අරගෙන චොකලට් පවුඩර් දාගන්න. එහෙම නැත්නම් මයිලෝ දාගන්න. ඉතින් මම මේ නිවිච්ච කිරි වලින්මයි චොකලට් පවුඩර් එක දී කරගන්න යන්නේ. ඉතින් එහෙම කරනකොට චොකලට් පවුඩර් එච්චරටම දිය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා චොකලට් රසට හදනවා නම් සෝයා කිරි ටිකක් උණු කරලා අරගෙන ඒකේ චොකලට් පවුඩර් දිය කරගන්න. මම චොකලට් පවුඩර් තේ හැන්දක් විතර දාලා හොඳට දිය කරගත්තා. ඊට පස්සේ කිරි දාලා මේ විදිහට හදාගත්තා. දැන් ඔන්න චොකලට් පාටට චොකලට් රසට සෝයා කිරි එක බොන්න පුළුවන්. ඊට පස්සේ මම මේ නිකන් සුදු කිරිහෙකුත් මේකට දාගත්තා. ඒකට මට හිතුණා වෙයිලා ටිකක් එකතු කරගන්න. ඉතින් මේ වැනිලා චොකලට් මේ කිසි දෙයක් නැති වුණාට ඔයාලට නිකන් උනත් මේක බොන්න පුළුවන්. ඉතින් මේ සෝයා කිරි එක හරිම ගුණදායකයි. ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, විටමින් වලින් බහුලයි. ඉතින් ඔයාලට බය නැතුව බොන්න පුළුවන් කිරි එකක්. ඕනම වයස් කාණ්ඩයේ අයෙකුට මේක හොඳයි. ඉතින් ඔන්න ඔයාලත් හදලා රස බලන්න. මේ ඉතුරු කිරි ටික මම ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. ඉතින් මගේ වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් එකක් එහෙම දාලා ඔයාලගේ අදහස් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් මගේ channel එකට තාම subscribe එකක් දාන්න අමතක වුණා නම් subscribe එකකුත් දාලා කුසල simple life එක එකතු වෙන්න. ගිහින් එන්න සුබ දවසක් නිරෝගී දිවයක් ඔයාලා සියලුම දෙනාට.